හෙලෝ ළමයි එන්න ගමනක් යන්න අපි අද යනවා ලුලු හයිපර් මාකට් එකේ ටෝර් එකක්. අපි දෙන්නට පොඩි බඩුව එකක් ගන්න තමයි අපි යන්නේ. අපි ඔයාලට යනකොට පෙන්නන්න මොනවද ලුලු එකේ තියෙන්නේ කියලා. මේ තමයි ලුලු යන පාර. මේකට මම හරි ආසයි. ගස් මැදින් ස්කූටරේ යනකොට මේ වගේ වෙලාවට ඒක මාර සැනසීමක්. ළමයි අද නම් අපි ලූලු එක ඇතුළට යනවා. මොකද අපිට බඩු ගන්න තියෙනවා ලූලු එකේ. ඒ හින්දා අපි අද ලූලු එක ඇතුළට යනවා. මේ තියෙන සිලිකන් සෙන්ටර් මෝල් එක. ඒ අපි හයිපර් මාකට් එකට තමයි යන්නේ. මෙන්න මෙහෙම තමයි අර රාමදාන් වලට ලෑස්ති වෙන්නේ. මේව තමයි යාළගේ කල්චර්ස්. මේ මෝල් එකෙත් ඉතින් රාමදාන් වලට මේව තමයි ලෑස්ති වෙන්නේ. ලූලු හයිපර් මාකට් මේකට තමයි අපි යන්නේ. ඇත්තටම මම මේ වීඩියෝ කරන්න එළියට ආවට පස්සේ එනට මම ඔයාලට මේක පටන් ගන්න කලින් දාන්න ඕනේ. නේද මම කියනවා මම මේකට යනවා කියලා. මේ තියෙන්නේ පළතුරු. මම ආසම මේ සෙක්ෂන් එකට. මේකේ ගොඩාක් පළතුරු තමයි තියෙන්නේ. කොමඩ තියෙනවා ඇපල්. මේ ඇපල් එක එක જાතිවල ඇපල් තියෙනවා. පොලොස් එහෙම තියෙනවා. මේ තියෙන්නේ මම ආසම අඹ. මල් තියෙනවා. මේ ඔයාලා දැකලා තියෙනවද TikTok වල එහෙම යාලා හදනවා. හරි ගණන් මෙව්ව. පුංචි ලෝකයක් විදුරුව ඇතුලේ. මේ ළමයි ඊද් වලට යාලා ගෙවල් වලට යනකොට දෙන පළතුරු වට්ටි. අල්ලා දෙවියන්ගේ දේවාලට ගෙනියන පළතුරු. කිලෝ එක 44යි. සාමාන්‍යයෙන් කිලෝ එක තියෙනවා මං හිතන්නේ කිලෝ 2.5ක් 3ක් විතර. දෙකක් වෙනවා සාමාන්‍යයෙන් 10,000ක් විතර. මෙව්වක් තියෙනවා. මෙව්ව නා අදමයි දැක්කේ. මේ තියෙන්නේ අලගේ රොටි ජාති. මේ තියෙන්නේ කේක්. මේ තියෙන්නේ ස්වීට් ලෝකයක්. කේක් ಜಾති, එතකොට පේස්ට්‍රි ಜಾති ඔක්කොම තියෙනවා. කෑම වල නම් කෙලවරක් නැහැ. ඉතින් පටන් ගත්තම ගොඩක් තියෙන ඉන්දියන් එක. ඒ තියෙන ඉන්දියන් ස්වීට්ස් මම ආස වෙන්න මේකට. රස්මලයි කහ පාටයකට මාරම රහයි. සෝ බල්ලෝ ඉන්නවනම් ඉන්න කෑවා. මේක තමයි නැති දෙයක් නැහැ. මේ යාලා ඊද් එකට දාලා තියෙන්නේ. මේකට මොනවද කියන්නේ පුළුවන් නෝ දන්නවනම්. මේකට? අරාබියෙන් කියන්නේ මොකද්ද? ඉක්මනට මම පහට ගන්නවා. 1 2 3 4 දාලා. මේ දාලා කියන්නේ යාළගේ කොෆි පොට් එක. මේක ඉතින් ටිකක්
අපි නිකන් අර මැටි කලේ කිරි උතුරවනවා වගේ තමයි යාලට. ටී coffee. Oh, no, may tea, may coffee. Product of Sri Lanka. මොකද්ද? රේණුකා පොල්කිරි. රේණුකා? ඒකත් ලංකාවේද? මන් දන්නේ නැහනේ. ආව ශුද්ධ පරිමාව සිංහලෙන් තියෙනවා. ශුද්ධ සිංහලෙන් තියෙනවා. ඒක මන් දන්නේ නැහැ. එකක් තියෙනවා සුරී කියලා. සුරී කියලා එකක් තියෙනවා. මගේ නමට එකක් තියෙනවා. මේ තියෙන්නේ අපි හැමෝම කණ්ඩාස චීප්ස්. දිගටම තියෙනවා මේ කට්ටිය බලන් ඉනවා අපිට ලැජ්ජයි වීඩියෝ කරන්න. තියෙනවා පස්සේ ඔක්කොම soft drinks. මේ තියෙන්නේ chocolate වලින් sweet avenue එක. පිස්සු හැදෙනවා නේද මම නම් ආස නැහැ ළමයි chocolate කන්න. කොල්ලෝ ඉන්නවා, කොකිරිස්සෝ ඉන්නවා, එස්සෝ ඉන්නවා, දැල්ලෝ ඉන්නවා. සිප්පි කට්ටොත් ඉන්නවා. සිප්පි කට්ටොත් ඕනද කියන්නේ? මුකුණවන්න ඉන්නවානේ. මාළි ඉවරලා අපි රෑනේ ආවේ. මේ දැන් දවස් ඉවර වෙන වෙලාව. මේක බලනේ. කියලානේ. කිංෆිෂ්. කිංෆිෂ් කියන්නේ කෙලෝ අලග හොයන. ඒක තමයි වටත් වෙන්නේ. ටූන එක තියෙනවා. ටිකක් බලමු අලුත්. තමයි ආරට නෝල්ඩස් කන්න ඕන නම් මම රෙකමන්ඩ් කරනවා මේ බ්‍රෑන්ඩ් එක. මේක තමයි රහම. කියනවා රාමෙන් රහයි කියලා. ඒ වුණාට මම නම් ආසම අරකට. Nats තියනවා ළමයි අපි කජු ගන්නයි යන්නේ. අපි බඩු අරන් ඉවරයි ළමයි. අපි යනවා. අයත් කොහේරි අනිවාර්යෙන්ම යන්. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න. අඩුපාඩු තියෙනවා නම් කියන්න. Bye bye. Thank you.